බෞද්ධ දර්ශනය තුළ මිනිසාගේ සැකැස්ම එහෙම නැත්නම් මිනිසාගේ පැවැත්ම සහ වෙදකම මේවා කොහොමද බෞද්ධ දර්ශනයේ එක්ක ගලපන්නේ කියන කාරණාව අපේ විජයරත්න වෛද්‍යතුමාගෙන් මා කැමති මේ ඊළඟ වටේදී දැනගන්න. අවසරයි. මම මේ හැම දෙයකටම ප්‍රධාන හේතුව වෙන්නේ ඇලීම. ඇලීම. බුදුදහමට. ඇලීම තුල මොකද්ද වෙන්නේ? ගැටීම. අවසානයේ මොකද්ද? රිදීම. විනාශය. තමන් විසින් තමන්ට විනාශය කරගන්නවා. මම පාලි භාෂාව කියන්නේ නැහැ. නමුත් අපි කියනවා චේතනාව තමයි සියලු කර්මයට හේතු වෙන්නේ. එතකොට අපේ චේතනාව මොනවාද? ඔබතුමා ගාව හොඳ ඔරලෝසුවක් තියෙනවා නම් මට වඩා එකක් එයාට තියෙනවා. කමෙන්ට් එකක් ලියනවා නම් අද මේ පක්ෂේ මේ ආණ්ඩුව හොඳට කරනවා. අදිරවන්නේ නැති මිනිස්සයා අරකට බනිනවා. එතකොට වර්ණයට නැත්තම් මිනිස්සෙක් දුකී දුප්පත් පොඩ්ඩක් කම්කර වැඩ කරලා පොඩ්ඩක් දාඩිය කඳවනවා කියනවා මේ ඇලීම. ගඳ සුවඳ නෙමෙයි තියෙන්නේ මේ මිනිස්සෙක් ගුණ සුවඳ බලන්න ඕන. ඉතින් මෙතන මේ විනාශය කරා යන්න හේතුව ඇලීම ගැටීම තුල අවසානයේ විනාශය. මොකද අවසානයේ සිදුවෙන සමහර අය ඔය තුල ගිහිල්ලා තමන්ගේ ශරීරයේ ලේ ධාතු මං කිව්වා ගැන ඉස්සෙල්ලා හෝමෝන වෙනස් වෙනවා තරහා යනකොට. දැන් අපි කියමු මට හිතෙනවා මේ වතුර වීදුර හොරකම් කරන්න. දැන් හිතුණාට මේ ඇඟට කරන්න බෑ මේක. අපේ තියෙන ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියලා පංචේන්ද්‍රයක්. මේ පහට ඒක කරන්න බෑ. ඒකයි කිසිවක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඊට පස්සේ මේකේ තියෙනවා ආත්මා සහ මනස් කියලා තව දෙකක්. මේ මනස ග්‍රහලෝකෙක ඉන්න ජීවියෙක් වගේ මේ මනස අපිව යොදවනවා මේක හොරකම් කරන්න. ආත්මේ ඒ වෙලාවට අපිට කියනවා බයක්. කකුල් ගැහෙනවා, බය දැනෙනවා, දාඩිය දානවා. මොකද ආත්මේ නිතරම පිරිසිදුයි. ඔබතුමාට බෑ මගේ ආත්මේ පාවලා දෙන්න. මට පුළුවන් මගේ මනස විසින් මගේ ශරීර ආත්මේ පාවලා දෙන්න. එතකොට මම මේක හොරකම් කරනවා කාලයක් යම් බය නැති වෙනවා. මම හොරෙක් බවට පත් වෙනවා. අවසානයේ මට දුගතියට තමයි උපත ලැබෙන්නේ.